අලි ඇතුම් බහුලව ගැවසෙන කැලේ මහ රෑ කිසිම විදුලි ආලෝකයකුත් නැතුව තනියම කට්ට තනියම මහගෙන රෑ 10:45 වෙනකම් මහා වීරියක් යොදවලා වම් කකුලේ නියපොත්තක් ගැලවිලා තියෙනකොට ඒකත් මේ ගලවලා දාලා පුරාගත්ත මහා පාරමිතාවක් සක්දෙවිඳු කැමැතිම පින්කමක් ගැන මම මේ අද වීඩියෝ එකෙන් ඔයාලට මේ විස්තර කියලා විස්තරාත්මකව අනුමෝදන් කරන්න යන්නේ. ඉතින් ආර්ය මහා සංඝරත්නයට පැන් පහසු වෙන්න පොකුණක් සකස් කරා. ඉතින් අපි මැටි කුටියක් ඉදි කරා මහා සංඝරත්නයට වස්වාසය කරන්න. මේ මැටි කුටිය මේ හදන්න පස් කපපු වල තව ටිකක් මේ හැඩයට රවුම් කියන්නේ හඳ පළුවක් වගේ රවුමට කපලා තව ටිකක් මැද ගැඹුරට හාරලා ඒ වල හරහා මේ ඇලක් ගලනවා. ඉතින් අපි පස් හාරන්න පටන් ගත්තේ වර්ෂාව නැති කාලෙට ඒ ඇල හිඳෙනවා. කියන මාස 6ක් විතර වතුර එනවා. ඊටු මාස 6 වතුර නැහැ. ඉතින් ස්ටොක් කරලා තියාගන්න පුළුවන් විදිහට මැද සම්පූර්ණ හාරලා ඉවර වෙලා අර පස් කපපු වලම තව හාරලා ඒ ඇල හරහා බැම්මක් ඒ කියන්නේ මේ අර මාදම් කියලා කියන්නේ මාදම් වලත් දඹ අර ලොකු දංගෙඩි හැදෙන්නේ ගොඩක් ඔය මේ වියලේ පළාත් වල හැදෙන මේ විශාල ප්‍රමාණයේ දංගෙඩි ආන්ගේ ගහ කපලා ඒ ගහ මුල එහා පැත්තෙන් ඕෆ්ලෝ යන විදිහට බැම්මක් හැදුවා. ඉතින් මම ඔයාලට පිළිවෙලට අනුමෝදන් කරන්නම්. ඔය පස් කපන අතරතුරේ මගේ වම් කකුලට මේ අර උදළු තලේ මෙහෙම ස්ලිප් වෙලා ඇවිල්ලා උදළු තලේ බැස්ස නියපොත්තයි යට හැම මේ කියන්නේ මහපටැඟිල්ලේ මස් කුට්ටියයි නියපොත්තයි අතරින් උදළු තලේ බැස්සා මෙහෙම අඟල් එකමාරක් විතර කෙලින්ම නියපොත්ත ගැලවෙන මට්ටමට බැස්සා. බැහැලවිල්ලා අර නියපොත්ත උඩින් අර මෙහෙම අර ලොරියක පිටිපස්සේ ටේලරේ ටිපර් කරනවා වගේ නියපොත්ත මෙහෙම ටිපර් වෙලා අර මේ පිටිපස්සෙන් විතරක් මේ ඇඟිල්ලට සම්බන්ධ වෙලා මෙහෙම එල්ලෙනවා. ඉතින් මේ වෙලක වැඩ කර හිටපු කල්යාණ මිත්‍රයෙක්ගේ කටේ තිබ්බ බුලත් හපේ මේ කියන්නේ බුලත් හපේ කියලා කියන්නේ හොඳ මේ කියන්නේ ෂණික බෙහෙතක් මේ මොකද හොද්දට වේලිලා කරකුට්ටම් වෙනවා පිච්චිලා වගේ. ඉතින් බුලත් හපේ තියලා එහෙම්ම මේ ඇඟිල්ල බැඳගෙන ඒකට ෂොපින් එකක් ගැට ගහගෙන වැඩේ යත ඇරියේ නෑ. ඒත් පස් කැපුවා. ඉතින් එහෙම තිබිලා ඒ බුලත් හපේ අයින් කරේ දවස් 4කට පස්සේ පින්කම ඉවරනකම් මම වැඩ යත ඇරියේ නෑ. මොකද හොස්පිටල් ගිහිල්ලා බෙහෙත් දාගෙන ඉන්න ගියොත් මේ වැඩේ කරන්න බෑ, පූජා කරන්න බැරි වෙන ඉඳලා. ඉතින් මම මේ කලින් කිව්වේ කැලේ රෑ 10:45 වෙනකම් ඉන්න සිදුවීම උනේ මේ පින්කමට. දැන් හෙට කුටිය පූජා කරන්න දැන් සංඝ සතු කරලා පූජා කරන්න සියල්ල ලෑස්ති කරලා ඔබ සම්පදා භික්ෂුන් වහන්සේලා 4 නමක් වඩම්මවලා ඔක්කොම ලෑස්ති කරලා කල්යාණ මිත්‍රයෝ ටික ලහි දැන් කුටියේ අවසාන ෆිනිෂින් වැඩේ කරනවා. මම වැව කියන්නේ මේ පොකුණ සකසලා බැම්ම හදන එක තව මගේ මල්ලිකෙත් උදව් ඉල්ලගෙන අවසාන මැද හරිය කරද්දි මල්ලිවත් මේ අනිත් කල්යාණ මිත්‍රයන්ට යොමු කරන්න උනා. මොකද එතන තිබ්බ කාර්යබහුලත් එක මම තනියම මැච් එක මේ මැද හරිය ඉඳලා ප්ලේ කරා. ඒ කියන්නේ තනියම බැම්ම හැදුවා. මේ ඉතින් මම අදිෂ්ඨානයක් ගත්තා අද දවස් ඇතුළත මේ බැම්ම හදාගන්න බැරි වුණොත් මේ ජීවිතේ මේ වැව මැද්දෙම භවනා කරලා මේ රහත් වෙනවා කියලා එච්චරටම අදිෂ්ඨානයක් ගත්තා. ඒ කියන්නේ දැන් හෙට පූජා කරනකොට මට ඕන උනේ වැව සම්පූර්ණ ඒ කියන්නේ පොකුණත් හදලා ඉවර කළා සංඝ සතු වෙන වෙනාවට ඒක අවසන් කරන්න. නමුත් කාර්යබහුලත්වයත් එක්ක මම තනියම වැඩේට ප්‍රයෝරිටි දුන්නා. මල්ලිත් නැති වෙච්ච හින්දා දැන් මම කල්යාණ මිත්‍රෝ ටික අවසානයේ හවස පහමාර විතරනකම් වැඩ ගල්ලා ඉවර වෙලා මේ එයාලට ඇඟටත් මහන්සි සහ එයාලා කිව්වේ හෙට උදේ ඕක හදලා පූජා කරමු. දැන් දැන් වරෙන් අපිත් එක්ක යමන් කියලා. දැන් එයාලට කියන්න බෑනේ මම කරපු අදිස්ථානේ. ඉතින් එයාලා ඒ වෙලේ ඒක තේරුම් ගත්තෙත් වැරදියට. ඉතින් මේ මම අතෑරියේ නෑ. මට දහසක් කරන වැඩේ තනියම වීරය අරන් කරලා අදිස්ථානයක් ගත්තොත් ඒ වෙලාවට අලි ඇත්තු නෙමෙයි ආයි කොටි බලසු සිංහව ආවත් අදාළ නෑ. ඒ අදිස්ථානෙට යනවා. ජීවිතේ නැති වුණත් ඒක මට අදාළ නෑ. ඉතින් අදිස්ථානෙ ගත්තා. මහා කැලේ අලි කෑ ගහනවා 4 වටේම. ඒ ඇස්සේ වර්ෂාවත් ඇදහැලෙනවා. මේ පොදයක් සාමාන්‍ය ගානට වැස්සේ ලොකු වැස්සක් නෙමෙයි. ඉතින් මේ පිට කලුවරේ. ඉතින් ෆ්ලෑෂ් ලයිට් එකක් ඒ යාළුවෝ දීලා ගියා. ෆ්ලෑෂ් ලයිට් එක මේ සෝලා වලින් charge කරන එදා ඒ වර්ෂාව සහිත මේ කාලගුණයත් එක්ක charge වෙලා තිබිලා නැතුව ඒක විනාඩි 10කින් විතර බැස්සා. ඒක මම කෝට් එක ගහගෙන පුළුවන් තරම් මේ විදුලි එළියෙන් වැඩ ගත්තා. ඒක සාමාන්‍යයෙන් 7:20 වෙනකොට බැස්සා. ඉතින් මම 10:45 වෙනකන් මේ මහ කැලේ දැන් වටේම අලි කෑ ගහනවා කුංචනාද කරනවා. මම ඉන්න තැනට මීටර් 15ක් 20ක් එහෙන් අලියෙක් ඇවිල්ලා අත්තකුත් කැඩුවා මම වැඩ කරනකොට. ඉතින් මම ඉස්සරහා වතුරේ බහැගෙන මම 7-5කට ගණන් ගත්තේ නෑ. මම අදිෂ්ඨාන කළ සාදුකාර දිදී මට පුදුමාකාර චිත්තක්ෂණ සතුටකින් සක්දෙවිඳුට පින් අනුමෝදන් කර මහා බ්‍රහ්මයාට එතකොට මේ ආර්ය මහා බ්‍රහ්මයන්ට ඒ කියන්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයන්ට ආරාධනා කරා මේක දැකලා මේ සතුරු සිත් පහල කරගන්න. ඉතින්
උන්වහන්සේලා ආරයන් වහන්සේලා අනාගාමී උන්වහන්සේලා. ඉතින් විශේෂයෙන්ම සුදම් සභාව ඇතුළු සක්දෙවිඳුර ආරාධනා කළා මාතලේ දිව්‍යරාජයට. එතකොට සක්දෙවිඳුගේ පරිවාර දෙවගණන්හට ඔක්කොටම ආරාධනා කළා. රෑ 10:45 වෙනකන් අර අලි ඇත්තු ඉන්න මහ කැලේ තිත්ත කළුවරේ වෙර වීරය යොදවලා වර වතුරේ බැහැගෙන දැන් පපුවට කිට්ටු වෙන්න ඉන්නට උඩින් වෙන්න වගේ ගැඹුරයි මැද හරිය. ඒ කියන්නේ අපි ඒක හැදුවේ ස්වාමීන් වහන්සේලාට පොඩ්ඩක් අර කැලේ ඇතුළට ගිහිල්ලා එනකොට මේ දාඩිය දැම්මහම පැම් පහසු වෙන්න. මේ ඒ කියන්නේ අපි ඉදිරියේම දැන් මම ඉස්සරහට ඔයගොල්ලන්ට සඳහන් කරන්න වීඩියෝ එකේ අපි ඉදිරියේම පැම් පහසු වෙච්ච මම සාදුකාර දෙදී අනුමෝදන් වුණා දවසක් මම ආරණ්‍ය සේනාසනෙට හවස ගිය වෙලාවක ස්වාමීන් වහන්සේ පැම් පහසු වෙනවා ඒ පොකුණේ. ඉතින් මට දැනෙච්ච සතුට මට නිකන් අර පොඩි කාලේ ඉන්නේ අපිට අර මේ සතුටක් අර නිකන් දරා ගන්න බැරි සතුටක් ආවම තටු ගහලා ඉගිලෙන්න හිටින්නේ. ආන් ඒ වගේ ෆීලින් එකක් ආවේ. ඉතින් උන්වහන්සේ ඒක මේ පැම් පහසු වෙනවා දැක්කම අනේ දෙයියනේ අපි හදලා පූජා කරපු එක මේ ස්වාමීන් වහන්සේ පැම් පහසු වෙනවනේ සාදු සාදු කියලා මට පුදුමාකාර සතුටක් ආවේ. ඉතින් මේ එදා රෑ මම අදිෂ්ඨාන කරපු විදිහට රෑ 12 වෙලා රෑ 12 වෙන්න කලින් මට මේ වැව් බැම්ම හදගෙන මේ පොකුණේ බැම්ම හදලා ඉවර කරගන්න බැරි වුණොත් මේ පොකුණ මැද්දෙම මම පළඟක් බැඳලා භාවනා කළා මගේ උපරිමේ මේ අලිය ගහලා මැරුණත් කමන්නේ මම රහත් වෙනවා මම මෙතනින් එහාට මේ මට මේක හදාගන්න බැරුණු කියලා ගත්තා උහුලන්න බැරි අදිෂ්ඨානයක්. අරගෙන උදළු කියන්නේ වතුරට බහිනවා ඒ ගොඩ වෙනවා දැන් කැලෑ සීමාවේ අලියන පැත්තේ තමයි සම්පූර්ණ අර කවය කියන්නේ තව ටිකක් ගැඹුර කරේ. වතුර ස්ටොක් කරගන්න ඕන හින්දා මොකද පායන කාලේ ටිකක් අල්ල ගන්න ඕන හින්දා. ඉතින් මේ කපලා මේ උදැල්ලට පස් කුට්ටිය ගන්නවා. ඒ ASCII මගේ ඇඟිල්ලේ නියපොත්ත ගැලවිලා හිටලා දනවා දැවිල්ලා. ඒ කියන්නේ මට වේදනාව දැනෙන්නේ නැතුව නෙමෙයි. මාත් ඒ කියන්නේ වේදනාව හැඟීම් දැනීම් සම්පූර්ණ දැනෙන මිනිස්සෙක් ඒවත් දරාගෙන ඉන්නව කාගෙන. ඉතින් කාගෙන ඒ ඇඟිල්ලේ නියපොත්තේ වේදනාවක් දරාගෙන වතුරේ මේ උදළු තලයට ගන්නවා පස් පිටැල්ල කපලා වතුරට බැහැලා වතුරේ ලෙස්ස යටිපතුල් කැපිලා දනවා ඉන්න බෑ. කියන අර එක දිගට වතුරේ ඉඳලා අර සුදු පාට වෙලා පපඩම් වලේ යටිපතුල් පෙඟිලා. ඉතින් ඒ වේදනාවක් දරාගෙන ආයි බැම්ම ගාවට එනවා. බැම්ම ගාවට ඇවිල්ලා අනිත් පැත්ත ගහලා තලනවා. මැටි තියනවා තල්ලා. ඒ කියන්නේ ඔය බැම්මට යටින් විශාල කළු ගල්. ඒ කියන්නේ මේ ඔයාලට දැන් මේ වීඩියෝ එකේ මේ බලා ගන්න පුළුවන් වෙන්නේ නැති මේ මම ඔය තල්ලු කරන් එන විශාල ගල හර්ෂ සොයුරා එකපාරක් ඔයාගේ හර්ෂගේ උඩරිම වේලේ දාලා තල්ලු කරලා හෙල්ලුනේ ඒවත් නෑ. ඔක පොළොවට සම්බන්ධ වෙලා තිබ්බ ගලක් උතන කුටියට මේ টয়ලට් වල කපලා තියෙන තැනට පොඩ්ඩක් සෑහෙන දුර ඉඳලා කියන්නේ සාමාන්‍ය දුරක ඉඳලා කියන්නේ සෑහෙන දුරක් කියන්නේ ඔය ගලේ සයිස් එකේ හැටියට සෑහෙන දුරක්. ඒ වගේ ගලක් එච්චර දුරක් තල්ලු කරන් යන්න මේ ගානික වැස්ස සහිත මේ කාලගුණයේ තියෙන මැටි පොළව ඒ හරිය තියෙන නිකන් වගුරු කියන්නේ අර මේ පැතිවල පායන කාලෙට ගල් වගේ පොළව වැස්ස කාලෙට වගුරු වගේ මැටි ස්වභාවයක් තියෙන. ඉතින් ලෙස්සනවා ගැම්ම ගන්න බෑ කකුල් දෙකෙන්. ඉතින් ඔය ගල තල්ලු කරන්නේ සම්පූර්ණ අත් දෙකේ ගැම්ම අරන්. ඉතින් මේ කකුල් දෙකෙන් ගැම්ම ගන්න හදනකොට ග්‍රිප් වෙලා ලෙස්සලා යනවා. ඒ කියන්නේ මැටි පොළව නිසා. අර ගැම්මක් ගන්න බෑ. ඉතින් හර්ෂගේ උපරිම වීරය දාලා හර්ෂ ගල හොල්ලන්න බැලුවා හෙල්ලුනේවත් නෑ. මම ගියා. ඉතින් මේ වීඩියෝ එක හර්ෂත් බලයි. හර්ෂට මතක් වෙයි සිදුවීම. මම ගිහිල්ලා එක ටච් එකයි දුන්නේ. ඒ කියන්නේ මේ මාන්නකට කියනවා නෙමෙයි සාමාන්‍යයෙන් මේ අපේ කල්යාණ මිත්‍රව අතර ගත්තොත් කාය ශක්තිය පැත්තෙන් ගත්තොත් ඒක ඒ හැකියාව මට තියෙනවා. ඉතින් ඒක 아무තුවෙන් කියන්න දෙයක් නෑ. මම ඒක ක්‍රියාවෙනුත් ඔප්පු කරලා පෙන්නලා තියෙන්නේ. ඉතින් මම ඒ ගල මේ පොළොවෙන් ගලවලා විශාල ගලක් ඔය රෝල් කරන් ඉන ගල පොළොවට ඇවිලා තිබ්බේ හෙල්ලෙන්නවත් නැතුව. මුගේ උපරිමයේම දාලා මම ගලවලා අනිත් පැත්ත හරවලා එතන ඉඳලා රෝල් කරගෙන කුටි ඉස්සරහට ඇවිල්ලා වැව ගාවට කිට්ටු කරලා තමයි හර්ෂයි මා එකතු වෙලා හර්ෂ සොයුරයි මා එකතු වෙලා මේ වතුර බලට දාලා මුලින්ම ගල් දාලා බ්ලොක් කරගත්තා වතුර ටික. නැත්තම් අර මේ අපිට ඒක එන වතුර පාර නවත්ත ගන්න බෑ මොනවා කරලවත්. ඒ කියන්නේ ලෑලි ගහලවත් සැර වැඩි. ගල් දාලා ඊළඟට සක්ක කෑලි දාලා සක්ක කෑලි කියන්නේ පොඩි කළු ගල් කෑලි දාලා කුහර ටික වහගෙන ඊට පස්සේ තමයි මට අයිඩියා එක ආවේ මුලින්ම හර්ෂ කිව්වේ මෙහෙම කූඤ්ඤ ගහලා එක පැත්තකින් අර අපිට තිබ්බ පිටපළු කියන්නේ කොහොඹ කොට ඉරපු පිටපළු තිබ්බ ලෑලි. ඉතින් කොහොඹ කියන්නේ හොඳ දිරන්න නැති ලීයක් නේ. ඉතින් වතුර දිනනකොට කොහොමවත් දිරන්නේ නැහැ. ඉතින් මේ කොහොඹලී දාලා එක බැම්මක් හැදුවේ. මට එකපාරට අයිඩියා එක ආවා මැද්දට ගල් පුරවලා එහා පැත්තෙනුත් අනිත් පැත්තෙනුත් කොහොඹලී දාලා බැම්මක් ගහලා ඉවර වෙලා මැටි හිර කරලා මැද්දේ කළු ගල් අතරින් පස් හිර කරොත් අර ඒතර ගානට දෙපැත්තට හීට් වෙනවනේ ලොකුවට බැම්ම කෙනෙක්. අවුරුදු ගානක් පවතින ශක්තිමත් හින්දා. ඉතින් ඒක තව ටිකක් වැඩේ සංකීර්ණ වුණා. හැබැයි මට මගේ තියෙන ස්වභාවය මම කරන වැඩේ මගේ උපරිමයෙන්ම කරන්න try කරනවා.
ඒක සමහරලාට ඒක weak point එකක් වෙන්නත් පුළුවන්. නමුත් මම ඒක හොඳ විදියට use කරනවා. ඉතින් මගේ උපරිමයම කරනවා මම. ඉතින් මේ බැම්මට සම්පූර්ණ මැද කළු ගල් පුරවලා දෙපැත්තෙන් කොහොඹ ලෑලි ගහලා කුණ්‍ය ගහලා මේ ඊට පස්සේ තමයි පස් පිරෙව්වේ. පස් පුරවන්න වැවෙන්න තමයි කැපුවේ වතුර බහැලා. ඉතින් එදා හරියටම මට මේ රෑ 10:45ට ආසන්න කාලයක් තුල සම්පූර්ණ උඩටම එනකම් පස් දාලා හුද්දට තලලා නිකන් පස් පුරවලා නෙමෙයි උඩැල්ලෙන් ගහලා පොටලා අර ලී උල් වලින් අර ගල් අස්සට හිර කළා සම්පූර්ණ බැම්මම බැඳලා අවසන් කරලා එහා පැත්තෙන් ඕෆ්ලෝ උපරිම පිරුණාට පස්සේ ඕෆ්ලෝ යන්නත් හදලා ඒ කියන්නේ උතන තියෙනවා කපලා දාපු මේ දංගහක් ඒ ගහට එහා පැත්තේ අපි කපපු දංගහක් නෙමෙයි ඔය ගමේ මිනිස්සු හොරාට ඇවිල්ලා වංගෙඩියක් හදන්න තමයි ඔය ගහ කපන් ගිහින් තියෙන්නේ අපරාධේ ගහ තිබ්බනම් කුටේ තවත් ලස්සනයි හේවනයි ඉතින් මිනිස්සු ඇවිල්ලා හොරෙන් කපන් ගිහිල්ලා වංගෙඩියක් හදන්න අල්ලපු ගමක මිනිස්සයා කවුද කියලා අපි දැනගත්තා ඉතින් මේ ඒ වැඩක් නෑ මේ වීඩියෝ එකේ කියන්නේ ඉතින් මේ මිනිස්සුගේ ස්වභාවයන් ඉතින් මේ මහා සංඝරත්නයේ හිසර සේවනක් අපරාධයේ ගහ තිබ්බනම් තවත් ලස්සනයි කුටියවට. ඉතින් 10:45 වෙනකොට සම්පූර්ණ ඒක හදලා අවසන් කරා. පුදුමාකාර සතුටක්. ඉතින් ඒ වෙලාවේ මේ කියන්නේ පොයට කිට්ටු වෙච්ච දවසක අපි මේ පින්කම සිදු කරේ. කියන්නේ පොය සම්පූර්ණ වෙලා නැහැ. නමුත් හඳ එලියක්වත් තිබ්බේ නැහැ. සම්පූර්ණ අහස තිබ්බේ වැහි වලාකුළු. තනිකර තිත්ත කළුවරයි. දැන් වටේ අලි දෙතුන් දෙනෙක් කෑ ගහන සද්ද මට ආවා. කිට්ටුවම හිටියා අත්තක් කැඩුවා ජරස් ගාලා පොඩ්ඩක් පිඹලා මේ තනි අලියෙක් වෙන්න ඕන ස්වභාවයේ හැඩයට මේ පේන්නේ නැහැ කළුවරේ මෙලෝ මේ කියන්නේ අර මගේ වචන භාෂාවෙන් කියනවා මෙලෝ මල දහනයක් පේන්නේ තිත්ත කළුවරයි. ඉතින් ලයිටුත් නැහැනේ. ඉතින් මේ පින්කම කරලා ඉවර වෙලා 10:45ට මම සාදුකාරයක් දීලා මම දිව්‍ය තලයටම පින් අනුමෝදන් කරලා පින් ගන්න කැමති මහා කාලනාගරාජයට මහා කාලනාගරාජය කියන පිනට කැමති කෙනෙක් මේ රුවන්වැලි මහා සෑයේ දැන් වැඩ ඉන්න ධාතුන් වහන්සේලා මහා කාලනාගරාජයාගේ ගාවනේ තිබ්බේ අර ශෝනුත්තර මහරහතන් වහන්සේනකොට බයට ගිලිනවනේ ධාතුන් වහන්සේලා ටික අරන් යයි කියලා. ඒ මහා කාලනාගරාජ තමයි නාගලෝකයේ අධිපති. ඉතින් මේ දසම්‍ය දෘෂ්ටික නාගෙක්. ඉතින් මේ නාග පරිවාරයටත් පින් අනුමෝදන් කරලා මම කිව්වා ඔයාලා මෙහෙට එන්න මනුස්ස ලෝකයට ඇවිල්ලා පාරමී පුරා ගන්න මම නම් ආයි වැරදිලාවත් එන්නේ නැහැ. නමුත් මේ ඔයාලා ඇවිල්ලා මෙහෙට ඇවිල්ලා පාරමිතා පුරා ගන්න. මේ මොකද නාග ලෝකේ කියලා කියන්නේ මේ අහේතුක මේ සුඛ කියන්නේ අහේතුකයි කියන්නේ ප්‍රඥාව මේ පුරන්න බෑ. අහේතුක සුඛතියක් තමයි නාග ලෝකේ කියලා කියන්නේ. ඉතින් දිව්‍ය තලවට පින් අනුමෝදන් කරලා අවසානයේ සක්දෙවිඳුරත් පින් අනුමෝදන් කරා. සක්දෙවිඳුර පින් අනුමෝදන් කරාට පස්සේ හිතා ගන්න බෑ සක්දෙවිඳු ඒක මම ඉන් ඩීටේල්ස් මේක කියන්නේ අහස සම්පූර්ණ කළු වෙලා වැහි වලාකුළු තිබ්බ අහසේ අර එතන මේ මම ඔය හදපු පොකුණට උඩින් සම්පූර්ණ වලාකුළු ටික ඈත් වෙලා හඳ සම්පූර්ණ දිස් වෙලා හඳ සම්පූර්ණම වෙලා තිබ්බේ නෑ හඳේ සාමාන්‍යයෙන් හිතන්නකො 90ක් විතර සම්පූර්ණ වෙලා තිබ්බේ 85ක් විතර වගේ සම්පූර්ණ වෙලා තිබ්බ හඳ සම්පූර්ණ පෙනිලා එළිය වෙලා මුළු ඒ අවට සමම්පිච්ච මල් සුවඳට සමාන හිතා කියන්න තේරෙන්නේ මහා අමුතු මිහිරි සුවඳක්. හමාගෙන ගියා පොඩි සීතල හුලඟක් එක්ක. ඒක මට මේ මතක් වෙනකොටත් මේ ඇඟ හිරි වැටෙනවා මේ තිත්ත හලුවර. ඊට පස්සේ මම දැන් මේ කකුල බැලුවා මේ ඇඟිල්ලේ අර නියපොත්ත ගලවලා දාලා තමයි මම මේ පින්කම කරේ මොකද පැටලෙන හින්දා. ඒක මහා වේදනාවක් කරන්න දෙයක් නෑ. අමිහිරි වේදනාව දරාගෙන ඔය පෙර සසරේ ඉතින් ඇස්මස් ඉස්ලේ දන් දීපු පුරුදු තමයි. ඉතින් ඒක වෙලාවට අදිස්ථානෙ ගත්තාම අදාළ නැහැ කිසිම දෙයක්. ඒ කියන්නේ ආයි නෑ චතුරාංගනී සේනාවක් එක්ක වුණා තනියම යුද්ධයට යන්න පුළුවන්. ඉච්චරටම ඒ අදිෂ්ඨානෙ ගත්තාම එන මොරාල් එක කියන්න තේරෙන්නේ නෑ. ආයි ඉතින් බුදු කෙනෙක්ටම එන්න වෙනවා. ඒ වෙලාවට ඉතින් වැරදි රැකපැන්නොත් දමනය කරන්න. ඒ කියන්නේ ඉච්චරට ප්‍රබලයි ඒ වෙලාවට. ඒ කියන්නේ මේ ඒක දන්න අය දන්නවා. මගේ අතීතය දන්න අයත් දන්නවා. ඒක කන්ට්‍රෝල් නෑ. කිසි කෙනෙක්ට කන්ට්‍රෝල් කරන්න බෑ වැරදි දෘෂ්ටියකට ගියොත්. ඉතින් මම මේක දැන් යහපත වෙනුවෙන් පාවිච්චි කරලා මේක මහා පාරමිතාවක් පුරා ගත්තා. මේකේ සසරේ පාරමී ශක්තිය මේ වැඩි කට්ටියව කොහොමත් වැරදි පැත්තට ගියොත් කන්ට්‍රෝල් කරන්න බෑ. ඒක ස්වභාවයක් මම දැකලා තියෙනවා සමහර චරිත තුලින්. ඉතින් මේ අන්තිමට ඒ පින අනුමෝදන් කරලා අහස සුවඳත් මේ දේවල් ටික ඔක්කොම උනාට පස්සේ සුවඳ හමාගෙන ගියාට පස්සේ ඉතින් මට මගේ තිබ්බ චිත්ත ප්‍රීතිය තවත් වැඩි වුණා. ඉතින් මම සාදුකාර දීලා අනුමෝදන් වෙලා ඔක්කොම කරලා ඉවර වෙලා අවසානයේ අතපය මුණ කට ටිකක් මෙතන එහා පැත්තේ ඇලෙන් හොදගෙන කියන්නේ වැවෙන් හේදුවේ නෑ. වැවෙන් ඕෆ්ලෝ ගිහිල්ලා ගලාගෙන යන තැනින් පොඩ්ඩක් මඩ ටික හොදගෙන ඉවිල්ලා දැන් තිත්ත කළුවරේ මේ ආරණ්‍ය සේනාසරේ යන්න තියෙනවා සාමාන්‍ය තරමක දුරක්. ඒ දුර සීමාවත් අලි නිතර යන්නේන සීමාවක්. එහා පැත්තෙන් මාරු වෙලා එන අලි ඉස්සරහට මුනිච්ච වෙන්නත් පුළුවන් නැත්නම් දෙපැත්තේ ඉන්නත් පුළුවන්.
ඕන දෙයක් වෙද්දින් කියලා අදිෂ්ඨානය අරන් උදැල්ලත් කරේ තියාගෙන ඉවිල්ලා ඒකේචි බුද්ධං සරණං ගතහසේ නතේ ගමිස්සන්ති අපායම් පහාය මානුසන්දේ හන්දේව කායම් පරිපූරිස්සන්තේ කියලා මෙනෙහි කරන ගමන් හිමීට කඳුරුන ගමන් ඉස්සරහා බලාගෙන දෙපැත්ත බැලුවත් නේ අලියෙක් ඉන්නවද කියලා තනි කෙලින් බලාගෙන ඒකේචි බුද්ධං සරණං ගතහසේ නතේ ගමිස්සන්ති අපායම් පහාය මානුසන්දේ හන්දේව කායම් පරිපූරිස්සන්ති කියලා කියන ගමන් ආරණ්‍ය සේනාසනෙට ආව මොන අලියෙක්වත් මොකෙක්වත් මට ප්‍රශ්නයක් වුණේ නැහැ දෙපැත්තේ අලි කෑ ගහන සද්දය ආවා. ඉතින් මට ඕක අපේ කල්යාණ මිත්‍රයන්ට මම ඒ වෙලේ පැවිදි කරන්න ගියා නම් මාව එතන විහිළුවක් වෙනවා. නමුත් එයාලා ඒ වෙලේ තේරුම් ගත්තේ වැරදිට. ඉතින් ඕක හෙට උදේ ඉවර කරන්න පුළුවන්නේ. මේ ඇයි මේක ඉවර කරන්නේ? හෙට උදේ මේ සාංගික දානේ කුටිය පූජා කරන ඒවයි ඇස්සේ උදේ කොහෙද මේ බැම්මක් හදන්නේ? මට ඒක මං වනික අදිස්ථානයක් ගත්තොත් ඒකට ආයි 100ක් හරස් වුණත් මම ගත්ත අදිස්ථානේ කරලා තමයි නවත්තන්නේ. ඒක මගේ ස්වභාවය. ඉතින් ඒක දන්න අය දන්නවා. ඉතින් ඔයාලා සාදු සිතින් අනුමෝදන් වෙන්න මේවා දුර්ලභ පින්කම්. ඉතින් සක්දිවිදුගේ ප්‍රියතම පින්කම මට රැස් වෙච්ච පින මම ඒ විදියටම වඩාත් ප්‍රබල විදියට සක්දිවිදුට අනුමෝදන් කරා. මොකද සක්දිවිදු මට විශේෂ කෙනෙක්. ඒ කියන්නේ හරියට නිකන් ඒක මම මේ වීඩියෝ එකේ කියන්නේ නැහැ. එහෙම වුණොත් ඒක හාස්‍යජනක වෙන හින්දා. ඉතින් මේ ඕගොල්ලෝ නිතරම සක්දිවිදුට පින් අනුමෝදන් කරන්න වර්තමානයේ තියෙන වර්ෂාවත් එක්ක මේ වෙහිබර කාලගුණය සහ ව්‍යසන නවත්තන්න විශේෂයෙන්ම සක්දිවිදුට විශේෂයෙන් පින් දෙන්න. පින් දීලා මාතලේ දිව්‍ය රාජ්‍ය ප්‍රමුඛ ඒතොර පානාදෝපමන්‍යු දේවසුත මාතලේ තිම්බරු චිත්තසේන නල පංචසික දේවතාවුන් වහන්සේලාට විශේෂයෙන්ම පංචසික දිව්‍ය රාජ්‍යයට ඒ වගේම සූර්ය වච්චසා දෙවගණ කියලා මහා මහේශාක්‍ය දෙවගණක් ඉන්නවා පංචසික දිව්‍ය රාජ්‍යයේ අගමෙහිසිය. ඉතින් මේ පංචසික දිව්‍ය රාජ්‍යය මේ සූර්ය වච්චසා දෙවගණව අගමෙහිසිය කරගන්න සෑහෙන කට්ටක් කෑවා. ඉතින් ඒවා ධර්ම සාකච්ඡාව විදිහට ඔයාලට වීඩියෝස් වලින් ගේන්නත් හිතෙනවා. නමුත් තියෙන කාර්යබහුලත්වයත් එක්ක සැලසුම් කරන් ඉන්නේ. දැන් මම හදලා තියෙන වීඩියෝ ටිකවත් දැන් මට channel එකට අප්ලෝඩ් කරගන්න ඕනේ නැහැ. තියෙන අධික කාර්යබහුලත්වයත් එක්ක. ඉතින් මේ පින්කම සාදු සිතින් අනුමෝදන් වෙන්න අර මම සඳහන් කරපු දෙවිවරුන්ට වැස්සවලහක අග්ගවලහක වාතවලහක උෂ්ණවලහක සීතවලහක දෙවිවරුන්ට පින් දෙන්න. ඔයාලා කරලා තියෙන පින සුළුයි කියලා හිතන්න එපා. බෝකොලයක් හරි අහුලලා අරන් දාලා තියෙනවා නම් ඒ කුසලය අරමුණු කරලා අනුමෝදන් කරන්න. ඔයාලට පේන ඇති දැන් නිවුස් වලින් සෑහෙන්න දැන් මම ඉස්සරහට අනුමෝදන් කරන්නම් ඔයාලට රුවන්වැලි මහා සෑය ගිහිල්ලා 23 24 වෙනිදා ඔය ගම් වතුර ගලන්න අනුරාධපුරයට මිහින්තලයට ගම් වතුර ගලන්න කලින් මම විශේෂ පූජාවක් කරා රුවන්වැලි මහා සෑයේ. ඉතින් මේ විශේෂ පූජාවක් කියන්නේ පාන්දර මම හොටෙල් රූම් එකේ ඉඳලා පාන්දර ඇවිල්ලා පාන්දර 5 මාරට රුවන්වැලි මහා සෑය විවෘත කරන්නේ. රුවන්වැලි මහා සෑය විවෘත කරාට පස්සේ 5:40 ඉඳලා එක දිගට රුවන්වැලි මහා සෑය වට 108ක් පැදගුණු කරා. පැදගුණු කරා කියන්නේ මේ කරණීය මෙත්ත සූත්‍රයේ සජ්ජායනා කරමින් එක දිගට නවත්තන්න නැතුව. ඒ කියන්නේ හවස 5යි ගානක් වුණා මේ 5ට කිට්ටු කළා වගේ. ඔව් 5 වුණා. මට හරියට ටයිම් එක කියන්න මතක නැහැ. 5 වුණා. ඉතින් පැය 12කට ආසන්න කාලයක් ගියා රුවන්වැලි මහා සෑය වටේ වට 108ක් කියන්නේ කිලෝමීටර් 50කට ආසන්න දුර ප්‍රමාණයක්. එක වටයක් මීටර් 400 450 500ත් අතර වගේ ප්‍රමාණයක් තමයි රුවන්වැලි මහා දෙකේ. මොකද සෑ ගර්භයේ වටේ විතරක් මීටර් 300ක් ඉතින් මේ එතකොට පේසාවල්ලු තුනත් එක්ක ගත්තාම මීටර 400කට වැඩි වට ප්‍රමාණය. එතකොට මේ වාහල් කඩවල් වලින් යනකොටත් ඒ ප්‍රමාණය වෙනවා. ඉතින් වට 108 එක දිගටම සජ්ජායනා කරලා හවස වැස්සා බුදුමාකාර වැස්සක් තෙමීගෙන මුළු ඇඟුම් ඒ කියන්නේ තෙත් බරියන් වෙලා මුළු ඇඟම පෙඟිලා. ඒත් නැවැත්තුවේ නෑ. ඊට පස්සේ අඩවන් S2 ඒ කියන්නේ ඇහි S2 තුනෙන් දෙකක් සම්පූර්ණ වහගෙන මම මේ කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරමින් ඒ කියන්නේ මෙහෙම S2 මගේ S2 පිහිටීම විශේෂයි. මම ඉස්සරහට මේ වීඩියෝ එක ඔයාලට පෙන්නන්න මට පුළුවන් එක දිගට පැය 24ක් වුණත් වස්තුවක් දිහා ඇහි පිල්ලම් ගහන්න නැතුව බලාගෙන ඉන්න. ඒ කියන්නේ සසරේ පුරපු පාරමිතා ශක්තියත් එක්ක ඒක මට පිහිටලා තියෙන්නේ. ඉතින් මම ඒකෙන් සුවිශේෂී පූජාවන් සිදු කරගන්නවා. 2014 පස්වෙනි මාසේ 28 වෙනිදා මීට අවුරුදු 11කට කලිනුත් රුවන්වැලි මහා සෑයට රතුපස්වල ඉඳලා පයින් ඇවිල්ලා මහා සෑය දිහා පැය 3ක් එක දිගට ඇහි පිල්ලම් නොගහ බලාගෙන ඉඳලා තමයි අදිෂ්ඨානය ගත්තේ මේ මුළු විශ්වයටම දරන්න බැරි තරම් මහා කුසලයක් රැස් කරනවා කියලා අදිෂ්ඨානය ගත්තේ. ඉතින් පින්පොත පිටු 800කින් පිරලා ගිහිල්ලා තියෙන එදා ඒ ගත්ත අදිෂ්ඨානයත් එක්ක ඉතින් මම ඒ කරපු පින්කම වෙනම වීඩියෝ එකකින් ඔයාලට සවිස්තරාත්මකව කියන්නම්. මෙහෙම මුහුණට මුහුණ කැමරාවට ලයිව් වෙවිලා ඒ රුවන්වැලි මහා සෑය ගාව ඉඳලා මම රෙකෝඩ් කරා. ඒක හිමීට පළ කරන්නම්. තාම ඒක සංස්කරණ කටයුතු කරගත්තේ නැහැ. ඉතින් කාර්යබහුලත්වයත් එක්ක. ඉතින් ඊට කලින් දවසේ ඒ කියන්නේ 24ට කලින් දවසේ මේ රුවන්වැලි මහා සෑය විශේෂ පූජාවක් කරා. මොකද මම මාස 3කින් රුවන්වැලි මහා සෑය ආවේ.
මේ මට එන්න බැරි වුණා ව්‍යාපාර කටයුතු ඒ තිබ්බ කාර්ය බහුලත්වයත් එක්ක රුවන්වැලි මහා සෑයේ මාස 3ක් එන්න බැරි වුණා එක දිගට. ඉතින් ඒකත් එක්ක මහා සෑයේ එක දිගට පැය 9ක් රුවන්වැලි මහා සෑය දිහා අදිසීලයක් සමාදන් වෙලා මේ මම මීට වසර 11කට කලින් රුවන්වැලි මහා සෑය ඉදිරියේ ගත්ත අදිෂ්ඨානය නිසා තමයි අද පින්පොතේ පිටු 800ක් පිටෙන් පිටිරිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එදා වැරදි දෘෂ්ටියකට මම ගියා නම් අද පින්පොතේ පිටු 800ක් පුරාවට තියෙන අකුසල්. ඉතින් එදා ගෞතම බුදු පියාණන් වහන්සේ රුවන්වැලි මහා සෑයට මේ ඒ කියන්නේ ගෞතම බුදු පියාණන් වහන්සේගේ තියෙන පාරමිතා ශක්තියත් එක්කනේ දැන් ওই රුවන්වැලි මහා සෑය අද මහා වන්දනීය වස්තුවක් විදියට ඉදි වෙලා තියෙන. ඉතින් බුදු පියාණන් වහන්සේට බුදු වෙන්න උදව් කරපු ජයශ්‍රී මහා බෝධින් වහන්සේ දිහා මේ සස්සතිය ගත කරන මොහොතේදී එක සතියක් එක දිගට ඇහි පිහල වෙලා බලාගෙන හිටිය උපහාර පූජාවක් විදියට බුදු වෙන්න උපකාර කරපු බෝධින් වහන්සේට කරන උපහාරයක් විදියට. ඉතින් මට මගේ පාරමිතා ශක්තිය ඉස්මතු කරගන්න මීට වසර 11කට කලින් අදිස්ථානය ගන්න උපකාර කරපු දැන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න රුවන්වැලි මහා සෑයට උපහාරයක් විදියට නේත්‍රා පූජාවක් විදියට මට තියෙන සුවිශේෂී හැකියාව ලැබිලා තියෙන්නේ ඒ හැකියාවෙන් වැඩක් ගන්නනේ. ඉතින් මම මහා සෑය දිහා පැය 9ක් එක දිගට ඇහි පිහල වෙලා රුවන්වැලි මහා සෑය දිහා බලාගෙන ප්‍රතිපත්ති පූජා සිදු කරමින් දෙවිවරුන්ට පින් අනුමෝදන් කරමින් බුදුගුණ මෙනෙහි කරමින් පැය 9ක් එක දිගට භාග්‍යතුන් වහන්සේගේ ගුණ සිහි කරමින් බලාගෙන ඉඳලා නේත්‍රා පූජාවක් කරා. පැය 9 සම්පූර්ණ නිලාම් එක තියලා මට පැය 24ක් වුණත් එක දිගට ඉන්න පුළුවන්. ඇහි පිල්ලන්න නොගහ එක මගේ විශේෂ හැකියාවක්. ඔයාලට මේ ඉස්සරහා වීඩියෝ එකේ මම S2 පෙන්නලාම කරන්නම්. මගේ S2 ෆෝකසින් එක කියන්නේ මේ S2 පිහිටීම මේ සසරේ පුරපු පාරමිතා ශක්තියත් එක්ක ඒ තමයි හැම පිහිටලා තියෙන. ඉතින් සාමාන්‍ය කෙනෙක්ට විනාඩි 10ක්වත් ඉන්න බෑ නේ ඇහි පිල්ලමන් නොගහ. මට පැය 24ක් දවසක් වුණත් ඉන්න පුළුවන් ඇහි පිල්ලන් නොගහ. ඒක විශේෂ හැකියාවක්. ඉතින් ඒ හැකියාව මම දැනගත්තේ එදා රුවන්වැලි මහා සෑයට රතුපස්වල ඉඳලා එක දිගට පයින් ආපු දවසේ කිලෝමීටර් 167ක් ඇවිල්ලා. ඉතින් ඒ සිදුවීමත් එක්ක තමයි මමත් මේ හැකියාව මට තියෙනවා කියලා දැනගත්තේ. ඉතින් තව හැකින්කිච්ච හැකියාවන් ඇති ඉස්සරහට සුවිශේෂී දේවල් වෙයි. මොකද සෑම මිනිසෙකු තුළම යෝධයෙකු නිදා සිටියේ යෝධය අවදි වූ කලාරුම පුදුම දේ සිදු වේ. අපේ ප්‍රේමලාල් ප්‍රින්සිපල් සර් ඉස්කෝලේ කැපිටිවල ඉස්කෝලේ ලියලා තිබ්බ වදන. ඉතින් මට තියෙන හැකියාවන් තව ඉස්සරහට මා තුලින්ම සොයා ගන්න ඕන. ඉතින් ඉස්සරහට කරපු මහා වීරය පින්කම් ගැන ඔයාලට මේ විස්තරාත්මකව අනුමෝදන් කරන්නම්. ඉතින් තව විනාඩි 22ක් ගිහින් ඉඳලා වැඩි විස්තර කතා කරන්න යන්නේ නැහැ මේ වීඩියෝ එකෙන්. ඉතින් ඔයාලට මම කියන්නේ කලින් වීඩියෝ වලත් මම සඳහන් කරා බුද්ධ වචනයට අනුව ජීවත් වෙන්න. මම මේ කරන පින්කම් වල දැකලා දැන් ඔය මම වට 108 ගියපු එක නේත්‍ර පූජාව ගැන ඔයාලට සමහරුන්ට අවබෝධයක් නැති වුණොත් ගැටෙන්න යන්න එපා. අවබෝධය තියෙන පිරිස අනුමෝදන් වෙන්න. ඒවා විශේෂ සුවිශේෂී පින්කම් සසරේ සුවිශේෂී පාරමිතාවල් තියෙන කට්ටියගේ සුවිශේෂී පූජාවල් ඒ දේවල් මේ භාග්‍යතුන් වහන්සේ කරලා තියෙන දේවල් එක්ක ගලපලා ඔයාලගේ නුවණට වැටහෙන විදිහට වටහා ගන්න. ඊට අමතරව මුදල් හොයන්න සසරේ දන් දෙන්න සහ මේ සසරට දානය පුරා ගන්න ඕන නම් මේ බුද්ධෝත්පාද කාලයක අනිවාර්යෙන් මුදල් තිබිය යුතුයි. වර්තමානයේ මුදල් කියන්නේ ලේ වගේ. මුදල් නැතුව ජීවත් වෙන්න බෑ. ඉතින් ඒ නිසා මුදල් හොයන්න මම නැවත කියනවා මට මිස් වෙච්ච පොයින්ට් එකක් නිසා මම ඒක ඔයාලට මේව කරන් මේක හැම වෙලේම දැනුවත් කරන්නේ වීඩියෝ එකේ අවසානයේ. මොකද සිංහල ජාතියට අපේකම නගා සිටවන්න නම් කරන්න තියෙන එකම විසඳුම අරයට බනින්න මෙයාට බනින්න අරයාගේ වැරදි මෙයාගේ වැරදි කියලා හරියන්නේ නැහැ. තමන් සල්ලි හොයලා සුපිරි සල්ලිකාරයෙක් වෙන්න. එතකොට ඔයාට වඩා දෙයක් සමාජයට සිංහල ජාතියට බෞද්ධ අපේ බුදුදහමට කරන්න පුළුවන්. මුදල් තියනවා කියන්නේ ඊටු ඔක්කොම හදා ගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය එකම දේ මුදල්. සිංහල ජාතිය ගොඩ යන්න නම් අවශ්‍ය දේ තනියම තමා ධනවත් වෙන එක තමයි කරන්න තියෙන එකම දේ. කුලල් කා ගන්නවත්, හරයට බනින්නවත්, මෙයාට බනින්නත්, ජාතින් අතර මරා ගන්නවත් නෙමෙයි. සිංහල ජාතියක් විදියට අපි ධනයෙන් පිරිපුන් වෙන එක තමයි කරන්න තියෙන එකම දේ. ධනයෙන් මහා පෝසත් වෙන එක තමයි අපිට කරන්න තියෙන එකම දේ. ධනෙ තියනවා කියලා කියන්නේ දන් දීමේ සිතුවිල්ල තියෙන කෙනෙක්ට ඒක මහා ආයුධයක්. ඉතින් ඔයාලා පත්තකම්ම සූත්‍රයේ ව්‍යාගපච්ච සූත්‍රයේ කියවලා භාග්‍යතුන් වහන්සේ බුදු පියාණන් වහන්සේ නික්ලේසී සර්වඥයන් වහන්සේ දේශනා කරලා තියෙන විදියට අනුව ජීවිතේ හැඩ ගහ ගන්න කියන්නේ ජීවිතේ ඊට අනුරූපීව සකස් කරගන්න දන් දෙන්න අවශ්‍ය නම් මුදල් හොයන්න. එහෙනම් ඔයාලට බුදු සරණයි, තෙරුවන් සරණයි, සියලු දෙනාටම ජය වේවා.